වර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ අපි අද සුවිශේෂී කටයුත්තකට මුල පුරනවා. මේකේ ආරම්භක අවස්ථාව තමයි අද දවසට යෙදලා තියෙන්නේ. අපි කල්පනා කරනවා මේ සංවර්ධන නිලධාරී සේවාව වෙනුවෙන් අපිට කරන්න වැඩ කටයුතු බොහොමයක් තියෙනවා. අපි සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය ආරම්භ කරන්නේ මේ රටේ 1,50,000කට ආසන්න රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවාව තුළ සේවය කරන සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් හෙටක් නිර්මාණය කරන්න. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ සංවර්ධන නිලධාරී සේවාව තුළ ඉන්න නිලධාරීන්ගේ හෙට සම්බන්ධයෙන් විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ඔවුන්ගේ වෘත්තීය සම්බන්ධයෙන්, වෘත්තීයේ වටිනාකම් සම්බන්ධයෙන්, වෘත්තීයේ අභිමානය සම්බන්ධයෙන් විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ తত্ত্বය කොහොමද මේ නිලධාරීන්ට දැනෙන්නේ? කොහොමද මේ නිලධාරීන්ට බලපාන්නේ? මේක රටට බලපාන්නේ කොහොමද? රටේ ජනතාවට බලපාන්නේ කොහොමද? රාජ්‍ය සේවයට බලපාන්නේ කොහොමද? මෙන්න මේ කියන කරුණු කාරණා සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් නිර්මාණය කරගත යුතුව තිබෙනවා. ඉතින් අපි වෘත්තීය සමිති සම්මේලනය ආරම්භ කරන්නේ මෙන්න මේ කියන පුළුල් සංවාදය ගොඩනගන්න, ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න, ඒ වගේම මේ 1,50,000කට අධික සංවර්ධන නිලධාරීන්ගේ හෙට දවස වෙනුවෙන්, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන්, ඔවුන්ගේ අභිමානය වෙනුවෙන් බොහෝ දේ කරන්න. ඉතින් ඇත්තටම මේ ප්‍රශ්නය දැන් අවුරුදු 10කට වැඩි කාලයක් තිස්සේ පුළුල් ලෙස සංවර්ධන නිලධාරී සේවාවට සම්බන්ධ වෘත්තීය සමිති සාකච්ඡා කරමින් ඉන්න කාරණාවක්. නමුත් අපි දකිනවා තවමත් මේ සම්බන්ධව අපිට පැහැදිලි තත්වයක්, පැහැදිලි මාවතක් නිර්මාණය කරගන්න පුළුවන් වෙලා නැහැ. විශේෂයෙන්ම මේ සේවාව, සංවර්ධන නිලධාරී සේවාව 2012 වර්ෂයේ ආරම්භ කරන්නේ. ඒ ආරම්භ කරලා ගත වුණු කාල පරිච්ඡේදය තුල අපි අවබෝධ කරගත් දෙයක් තියෙනවා. ඒක තමයි මේ සංවර්ධන නිලධාරී සේවාව තුලින් රටට, රටේ මහජනතාවට, ඒ වෘත්තීය තුල නියැලලා ඉන්න අයට මොනවද දෙන්නේ? ඔවුන්ගේ මොනවද ලබා ගන්නෙ කියන එක සම්බන්ධයෙන් පැහැදිලි නිශ්චිත අදහසක්, ස්ථාවරයක් මේ රටේ දේශපාලන අධිකාරියට, ඒ වගේම පරිපාලන බලධාරීන්ට කියන මේ කණ්ඩායම් දෙකටම නැති බවක් තමයි අපිට පේන්නේ. ඒ නිසා විශාල ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ తত্ত্বය තුල විශාල ඛේදවාචකයක් තියෙනවා. මේ සංවර්ධන නිලධාරීන් කියලා කියන්නේ අහසින් පාත් වෙච්ච අය නෙමෙයි. මේ රටේ සාමාන්‍ය ජනතාවගේ දූ දරුවෝ තමයි මෙතන ඉන්නේ. මේ රටේ සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමවේදය තුල ඉගෙනගෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉහළින්ම සමත් වෙලා ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙලා තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය කැප කරලා, මහජනතාවගේ ධනය කැප කරලා දැනුම ලබාගෙන උපාධිධාරීන් බවට පත් වෙච්ච අය. මේ උපාධිධාරීන් අද වෙනකොට
මේ සංවර්ධන නිලධාරී සේවාව තුළට ගාල් කරලා තියෙනවා කිව්වොත් නිවැරදි. මේ ඊටාම වටිනා දියුණු කරන ලද මානව සම්පතක්. බුද්ධිමය සම්පතක්. මේ කණ්ඩායම තුළ ඊටාමත්ම සුවිශේෂී හැකියාවන් තියෙන, දක්ෂතාවයන් තියෙන, ජවය තියෙන කට්ටිය ඉන්නවා. නමුත් මේ සේවාව තුළ ව්‍යුහයක් නිර්මාණය වෙලා නැහැ. සකස් වෙලා නැහැ. මේ නිලධාරීන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්නත්, ඒ වගේම රටට සාධාරණයක් ඉෂ්ට වෙන්නත් පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන්න. ඉතින් අපි මේ தત્ත්වය පැහැදිලිවම දේශපාලන අධිකාරිය අවබෝධ කරගන්න ඕන. ඒ වගේම මේ රටේ පරිපාලන බලධාරීන් මේක අවධාරණය කරගන්න ඕන. ඔවුන්ගේ අවධානය මේ කෙරෙහි යොමු වෙන්න ඕන. නමුත් රටේ අවාසනාවට, ජනතාවගේ අවාසනාවට මේ ඉගෙනගත්තු උගත් බුද්ධිමත් අති විශාල පිරිසකගේ අවාසනාවට දේශපාලන අධිකාරියවත් පරිපාලන බලධාරීන්වත් මේ తත්වය හරියටම අවබෝධ කරගත්ත බවක් තාම අපිට පේන්නේ නැහැ. ඔවුන් මේ తත්වය ග්‍රහණය කරගත්ත බවක් අපිට පේන්නේ නැහැ. ඒ නිසා විශාල අපරාධයක් මේ සංවර්ධන නිලධාරී සේවාව තුළ සිදු වෙමින් තියෙනවා. අපි දන්නවා සංවර්ධන නිලධාරීන් බඳව ගන්නකොට බඳව ගත්තේ රාජ්‍ය සේවය තුළ පුරප්පාඩු තිබිලා නෙමෙයි. උපාධිධාරීන් රාජ්‍ය සේවයට කොහොමද උරාගන්නේ? රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන්න, ඵලදායකත්වය ඉහළ නංවන්න උපාධිධාරීන් කොහොමද භාවිතා කරන්නේ කියන එක සම්බන්ධයෙන් සැලැස්මක් ඇතුව නෙමෙයි. උපාධිධාරීන් රැකියාගත කිරීමේ ඒ නිශ්චිත මොහොතේ ඇති වුණු අවශ්‍යතාවය පදනම් කරගෙන තමයි මේ සංවර්ධන නිලධාරීන් රාජ්‍ය සේවයට එකතු කරගන්නේ. ඒ ගන්න කොටත් පරිපාලන බලධාරීන්ට අදහසක් තිබුණේ නැහැ මේ නිලධාරීන්ගෙන් අපි රාජ්‍ය සේවයට ගන්නෙ මොනවද? උරාගන්නේ මොනවද? මොවුන්ගෙන් රාජ්‍ය සේවයට කරන්න ඕන බලපෑම මොකද්ද? ඒ කියන එක සම්බන්ධයෙන් අදහසක් තිබුණේ නැහැ. කොහොම කෙසේ වුණත් මේ පිරිස බඳවගෙන මේ වන විට ලොකු කාලයක් ගත වෙලා තියෙනවා. රාජ්‍ය සේවයේ අද වෙනකොට සංවර්ධන නිලධාරීන් නොමැති ආයතනයක් හොයාගන්න බෑ. අමාත්‍යාංශ වල වෙන්න පුළුවන්, දෙපාර්තමේන්තු වල වෙන්න පුළුවන්, පළාත් සභා ආයතන තුල වෙන්න පුළුවන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ජනාධිපති ලේකම් කාර්යාල, මේ හැම තැනකම සුවිශාල කාර්යභාරයක් සංවර්ධන නිලධාරීන් ඉටු කරමින් ඉන්නවා. අද රාජ්‍ය සේවයට නැතුවම බැරි අත්‍යවශ්‍යම නිලධාරියෙක් බවට සංවර්ධන නිලධාරියා පත් වෙලා ඉන්නවා. ඒකේ ඛේදවාචකයේ තියෙන්නේ මේ සංවර්ධන නිලධාරියාගේ වෘත්තීය අනාගතය ගැන, සංවර්ධන නිලධාරියාගේ රැකියා තෘප්තිය ගැන, සංවර්ධන නිලධාරියාගේ පෞද්ගලික ඕන එපාකම් ගැන මේ සේවාව තුළ සලකා බැලීමක් නැහැ. මිරිකලා, තලලා, පීඩනයට ලක් කරලා තමන්ගේ අවශ්‍යතාවයේ ඉටු කර ගැනීමට පමණක් පරිපාලන බලධාරීන් සංවර්ධන නිලධාරීන්ව යොදා ගන්නවා කියන කාරණේ තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ නිසා අපි මේ සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය ආරම්භ කරලා තියෙනවා. අපි ආරම්භ කරලා තියෙන්නේ අභිමානවත් වෘත්තියක්, සංවර්ධන නිලධාරීන්ට මධ්‍යස්ථානයක්. මෙන්න මේ තේමාව පදනම් කරගෙන තමයි අපි කටයුතු කරන්නේ. ඒ කියන්නේ අභිමානවත් වෘත්තියක් බවට මේ වෘත්තිය පත් කර ගන්න ඕන. රටට ජනතාවට ඵලදායක වැඩ කොටසක් ඉටු කරන සේවාවක් බවට අපි මේ සේවාව පත් කර ගන්න ඕන. මේ සේවාව තුළ රාජකාරී ඉටු කරන නිලධාරීන්ට රැකියා තෘප්තියක් ඇතිව තමන්ගේ හැකියාවන්, තමන්ගේ දක්ෂතාවයන් උපරිම ආකාරයෙන් යොදා ගනිමින් වැඩ කරන්න පුළුවන් සේවා පරිසරයක් නිර්මාණය කර ගන්න ඕන. අන්න එවැනි තැනකට මේ
සේවාව මෙහෙවන්න ඕන. ඒ සඳහා මේ සංවර්ධන නිලධාරී සියලු දෙනාම එක තැනකට ඒක රාශි කරගන්න ඕන. ඔවුන්ගේ ශක්තිය, ඔවුන්ගේ ධෛර්යය, ඔවුන්ගේ හැකියාවන් ඒක රාශි කරගන්න ඕන. ඒ අරමුණෙන් තමයි අපි මේ සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කරලා තියෙන්නේ. එනිසා අපි අද දවසේදී අවධාරණය කරන්න කැමති මේ ශ්‍රී ලංකාව පුරා පළාත් සභාවල, මධ්‍යම ආණ්ඩුවේ විවිධ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, ආයතනවල, සංස්ථාවල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතනවල මේ සියලුම ආයතන පද්ධතිය තුල විසිරිලා පැතිරිලා තාම යම් යම් පීඩාකාරී තත්වයන් තුල තමන්ගේ සේවාව රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සපයමින් ඉන්න විවිධ ආකාරයෙන් පීඩාකාරී තත්වයන්ට ලක් වෙමින් ඉන්න සංවර්ධන නිලධාරීන්ට අපි මේ වෙලාවේ ආරාධනා කරනවා, ආයාචනා කරනවා, අභිමානවත් වෘත්තියක් සංවර්ධන නිලධාරීන්ට මධ්‍යස්ථානයක් කියන තේමාව අදනම් කරගෙන ඔබේ හෙට දවස වෙනුවෙන් මේ සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයත් එක්ක අත්වැල් බැඳ ගන්න, එකතු වෙන්න අපි සූදානම්. ඔබ වෙනුවෙන්, ඔබේ අනාගත අභිමානය වෙනුවෙන්, ඔබේ අනාගත සාර්ථකත්වය වෙනුවෙන්, ඔබේ රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන්, ඔබේ සේවාවේ තෘප්තිය වෙනුවෙන් එන ඕනෑම අභියෝගයකට මුහුණ දීලා, අභියෝගයන්ට මුහුණ දීලා ඒවා ජයග්‍රහණය කරගෙන ඔබත් එක්ක අපේ ඉලක්කගත අභිමානවත් සහ ඵලදායක වෘත්තියක් ගොඩනගන ඒ ගමන යන්න අපි සූදානම්. ඒ සඳහා අපිත් එක්ක අත්වල් බැඳ ගන්න කියලා අපි මේලාවේ සියලුම සංවර්ධන නිලධාරීන්ට ආරාධනා කරලා සිටිනවා.